ආයිබෝන්ඩ අපි මේ කුසකර්මය ගැන මේ කතා සීපාව ඇලදොල ගැන කතා කරනකොට අපිට මහ ගෙදරම කරන්න බෑ කුසකර්ම දෙපාර්තමේන්තුව. ඉතින් ඔය දෙපාර්තමේන්තුවෙන් අත්පොත් තියලා 6-4 ඉගෙන ගත්තු. දරුවෝ ගොඩක් බිහි වුණා. හැබැයි ඒ දරුවෝ නොමනාකනුත් කරා. හැබැයි අපි අද කතා කරන මේ දරුවා එහෙම නෙවෙයි. ගහක වලට සතා සීපාවට අපේ සබා දහමට ආදරය කරපු දරුවෙක් ගැන. ඒ තමා බිංගු සම්පත් සුරකීමේ ජාතික සංවිධානය නම් ඇති වුණු බිහි වෙච්ච දරුවා. ඉතින් මේ ඒ දරුවට වග කියන අපේ නිලධාරීතුමෙක් තමයි මේ බණ්ඩාර මහත්මයා. ඊට පස්සේ අපේ මහගෙදර කවැත්තෙක් ඉන්නවා අපේ ඒයි මහත්තයා. නම මොකද්ද ඔබතුමාගේ? මගේ නම ජී.ඩබ්ලිව් ගුණතුංග. ඔව්. ඊට පස්සේ අපේ මේ හැම දෙයකින්ම අත්පොත් තබලා දැන් හොඳ ආර්ථිකයක් හදාගෙන මේ ගමන ඉස්සරහට අරන් යන අපේ ගොවි මහත්තයා. නම කිව්වේ? අයිවට මගේ නම ජී.ඩබ්ලිව් සුදර්ශන. සුදර්ශන මහතා. ඉතින් අපි කතාව පැත්තකින් තියලා මේ කටයුත්තට දැන් බහිමු. අපි මේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙලොව විතරක් මේ එලොව ගැන හිතපල්ලා කියලා. ඉතින් මේක අපි මේ පුණ්‍ය කටයුත්තක් විදිහට ජාතික කටයුත්තක් විදිහට බඹරා දෙඹරා මීමැස්සා කියන මේ සම්පත කොහොමද සුරකන්නේ? අනික මේ අපේ මේ අත්තු දැන් මේ දැකලා නැහැ සත්තු. අපිට මේ මීමැස්සා දෙඹරා බඹරා කියනවා. මොකද මේක මේ අඳුරන්නේ කොහොමද? මල් වලට ගිහිල්ලා මීමැස්සෝ කණවැයමැස්සෝ බමරු පැණි ගේන එක පරාග ගේන එක හරිම චමත්කාර ජනක දර්ශනයක්. මේගොල්ල පරාගෙන ඉන්නකොත් නැවත මේ ගස් වලින් ගිරියක් හටගන්නේ නැහැ. ඒක මිනිසුන් අපට කරන්නට බැහැ. නිසා මේ සත්ත්ව කොට්ටාසයන් අතර ආදරෙන් සෙනෙහසින් අපි රැක බලා ගන්න ඕනේ. නැත්නම් මේ ගස් මේ හරිත වනයේ විනාශ වෙලා අපිට ඉතුරු වෙන්නේ කාන්තාරයක්. ඉතින් ආයබෝන්ඩ අපේ මේ පාසලේ මේ දූ දරුවන්ට මේ අපි දැන් කියලා දෙන්න ඕනේ මේක මේ දෙඹරා කවුද බඹරා කවුද මීමැස්සා කවුද කියලා. ඉතින් ආයබෝන් මේ සත්කාරي කරන්නකො ඒක කතා පොඩ්ඩක්. ඇත්තටම ආයිබුවන් අපේ ගැමි ජනතාවට දැන් වෙලා තියෙන්නේ මීමැස්ස කවුද බඹරා කවුද දඬුවල් බෑමැස්ස කවුද කණෙయ్య මැස්ස කවුද කියන එක අඳුනා ගැනීමේ හැකියාවක් නැතිකම. මීය පුච්චලා දානවා දෙඹරයක් කියලා. සමහර විට දෙඹරේ පුච්චලා දානවා බඹරයක් කියලා. ඒ වගේ හඳුනා ගැනීමේ හැකියාව නැති නිසා තමයි මිනිස්සු බඹර ප්‍රහාරවලට පවා ලක් වෙන්නේ. දැන් මේ ආහන අපේ බල නැත්තන්ට හිතන්නේ දැන් ඉතින් මේ මැස්සන ඕන තරම් තියෙනවා දලු කඩනකොට ඔය අර මේ ඇවිදිනකොට හුඹස් වල ගල්ලැන් වල තියෙන ඉතින් තිබ්බට මේ ගෙදරට ගේන්න බෑනේ බල්ලෝ වගේ පාන්දි ළඟ ගහන්න ඉන්න බෑනේ මේක නේ මිනිස්සු දැක්කම දුවනවා මිනිස් කුඩු ගහනවා වගේ දුවනවා ඉතින් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා මම මේකට ඊට පස්සේ පෙට්ටියකට දා ගන්නවාද මේක කොහොමද ගෙදර අරන් යන්නේ ඒ ටික අපි පොඩ්ඩක් මේ මැස්ස කොහොමද හොයන්නේ හොයාගන්නේ කොහොමද මේක දන්නේ කොහොමද බය වෙන්න ඕනද ඔව් ඇත්තටම ආයිබුවන් ඒ ටික කතා කරමු. ඉතින් ආවේ මේ පරිසරයෙන්ම මීයක් අපි විසින්ම හොයාගෙන අපි විසින් මේ මීමැසි ජනපදයේ පෙට්ටිගත කරලා නැවත ඒක හවස් භාගයේ නිවසට රැගෙන යාමට ලෑස්ති වීමට. දැන් අපි මුල්ලාදීර වශයෙන් අපි දැන් මීමැසි ජනපදයක් උදේ හොයාගත්ත මේ කැලෑවේ. අපි දැන් කරන්න යන්නේ මේ දරුවොත් එක්ක එක්කහුව වෙලා මීමැසි ජනපදයේ පෙට්ටිගත කරන්න හැටි. පෙට්ටිගත කරලා අපි ඒක නිවසට රැගෙන ගිහිල්ලා ඉන්පසු තාක්ෂණය අනුකූලව මේ ජනපදයේ පැණිවාරයට සකස් කරගන්නවා. මේ ගල් බැම්මක තිබිලා වුණ හම්බුණා මීමැසි ජනපදයක්. දැන් මේ දුම් සුරුණෙන් දුම් ගහලා එක මේක කරලා දැන් මැස්සෝ මත් වුණාට පස්සේ තමයි අපි මේ වද එක දෙක අපිට ඕන විදිහට එළියට ගන්න.
අරන් අහකවිලා ඒවා කොහොමද පෙට්ටියට දාන්නේ කියලා ඉතින් අපි දැන් මේ බලමු. මේ බලන්න දැන් මේ අපුරුට පැණි මේ පුරවලා දාලා මේ කට්ටියගේ කෑම ඉතින් ඈ ඉතින් අපි කවන්න දැන් ප්‍රේම් එකට ඔය ගාන්න මේ බද කපලා මේකේ ගාන්න තියාගන්න ඕනේ ඉස්සල්ලා. තියාගන්න මේ වැටෙන නිසා මේ රඳව ගන්න ඕනනේ. ඒ නිසා අපි මෙහෙම කෙහෙල් පට්ට වලින් ගැට ගහගෙන අහකවෙලා අපි අර කලින් කියපු විදිහට ඔන්න අපි දැන් මේක පෙට්ටියට දාන්නයි ලැහැත්ති. ඔන්න අපේ කටයුත්ත දැන් දැක්කනේ නේද කරන විදිහ කොහොමද කියලා. ඉතින් ඔන්න අපි යන්න ලැහැත්ති දැන් මේ බඹර කැපේ. ඉතින් මේ සත්තු නිකරුණේ නිස්කාරණේ පුච්චලා විනාශ කරන්න එපා. දැන් මේ රූපරාම බලනකොට තේරෙයි මේ සත්තු හීලෑ කරලා මේ හා පැටවුවාගේ පන්ලා දාන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් පරිස්සමෙන් මේවට අත ගන්න. ඉතින් බලන්න අපි මේ පාසල් ළමුන් ගොඩක් වට කරාගෙන මේ කාර්යය කරපු අපූර්ව. ඔය බලන්නකෝ දුම් ගහලා ඒ තාක්ෂණේ පාවිච්චි කරලා මේ විදිහට මේ හා පැටවුවාගේ මේ මැස්සෝ හීලෑ කරා. ඉතින් තවදුරටත් අපි මේ බිය තියා ගන්න ඕනේ නැහැ. අපි මේ වැඩසටහන බලන නැත්තුන්ට අවශ්‍ය නම් ඔය දාන නම්බර එකට කතා කරලා මේවට උපදෙස් ගන්න පුළුවන්. මේ බලන්නකෝ. අපි මේවා ක්‍රියාවෙන් ඔන්න කරලා වෙන්නන හැටි බලන්න. ඉතින් අපි මේ උඩුදුම්බර කිරිගම් කුඹුරේ අපි මේ සුදර්ශන මහත්තයා බොහොම ජයට මීමැසි පාලනය කරනවා ගෙදර දුවා දරුවොත් එක් කරගෙන. බලන්න කොහොමද ඉතින් බලන්න මේ රත්තරන් වගේ තියෙන මේ මීපැණි අපේ රටට තවත් ආය රටවලින් මීපැණි ගේන්න ඕනේ නැහැ කියන එක ඔප්පු කරලා පෙන්නනෝනේ මේ සුදර්ශන මහත්තයා. බලන්නකො මේක මේ බොරුවක්ද කියලා. ඉතින් ඔය රත්තරන් වගේ තියෙන මේ මීපැණි ටික පැණි නිස්සාරණය කියලා කියන්නේ. කියන්නේ අපි මේ පැණි වද මිරිකලා ගන්නවා. ඉතින් ඒ කටයුත්ත කරාට අපේ ඔය නිවැරදිව හරියටම කොහොමද මේ නිස්සාරණය කරන්නේ කියලා අපිට මෙහෙම පැහැදිලි කරා අපේ බණ්ඩාර මහත්තයා. දැන් මේ බණ්ඩාර මහත්තයෝ දැන් අපි පැණි මිරි කරනවා කියවනේ. බැලඳ පොළට දාන්න හරි දැන් මේවා එළියට ගන්න බෑ. පැණි මොනව කරන්නද? කන්න හරි මොනවාර හරි ගන්න. දැන් මේ කටයුත්ත මොකද්ද? ඇත්තටම ආයි බලන්න ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි මීපැණි වෙළඳ පැණි හරිම අපිරිසිදුයි. ඉටි කෑලි දාලා ඊළඟට එහෙම බෑ පැණි ටික වල් වතුර වගේ ලස්සනට පිරිසිදුරු තියෙනවා. ඒකට අපි දැන් පැණි මිරිකීම කියන කතාව වෙනස් කරලා අපි දැන් යන්න ඕන පැණි නිස්සාරණයට. ඒකට අපි මෙන්න මේ උපයෝග කරගන්නවා මෙන්න මේ භාණ්ඩ ටික. ගන්නවා ඉස්සෙල්ලා ගැඹුරු භාජනයක් මෙන්න මේ විදිහට පිරිසිදු භාජනයක් වතුර නැතුව. මේ වගේ. ඔව්. අරගෙන ඊට පස්සේ ගන්නවා පෙනේරයක්. මේකට හොඳයි දැන් මේ වෙළඳ පෙළේ තියෙනවා රුපියල් 30ට 40ට ගන්න හොඳ අලුත් නවීන කිරි කොට්ටා. ඒක අරන් තියෙනවා මෙන්න මේ මෙතනින්. තියලා මේ පැණි වැද කෑල්ල අරගෙන ඒක තියෙනවා මෙතනින්. තියලා ඊට පස්සේ ගන්නවා පොඩි පීයක් හොඳ සියුම් පීයක්. අරගෙන මේ පැණි වැද ටික ආයිබම් මෙන්න මේ කෑලි පුංචි කෑලි මෙන්න මේ කපා ගන්න. දැන් මෙන්න මේ විදිහට මේක එකක්ම අපිට පුරවලා දාන්න පුළුවන්. දාලා ඉවරලා අපි මේක උඩින් තියනවා හරහාට ජනෙල් වීදුරුවක්. ඒ කියන්නේ විනිවිද පේන ප්ලේන් වීදුරු කියලා කියන්නේ. විනිවිද පේන වීදුරුවක් මෙතනෙන් තියලා මේක මේම ගෙල්ලා තියෙනවා අවුවේ පුටුවක් හරි මොකක් හරි ශාසනයක් තියලා. විනාඩි 30ක් යනකොට මේක ඉටි ටික ඉතුරු වෙලා මේකේ පැණි ටික යටට පෙරලා ඇල්ලතර වගේ මේ නිස්සාරණය වීම සිද්ධ වෙනවා. වීදුරු තියන්නේ මොකද? වීදුරු තියන්නේ එකක් තමයි පරිසරයෙන් එන දූවිලි ඇතුළේ වැළැක්වීම, ඊළඟට මීමැස්සු මේ සුවඳ දෙන එක වළක්වීම සහ වීදුරු තිබ්බාම හිරු එළිය වැටිලා මේකේ තාපය වැඩි වෙන නැතිලා උෂ්ණත්වය වැඩි වීමක් තමයි ඉටි ටික උණු වෙලා මේ නිස්සාරණය වීම සිද්ධ වෙන්නේ. ආහාර වලට යොදා ගැනීම සඳහා ගුණාත්මක සහ ඖෂධීය ආහාරයක් ලෙස ගන්න ගියාම ලෝක වෙළඳපොලේ අපිට ඒ වගේම තමයි මුළු ලෝකයේම වෙළඳපොළ විවෘත තියෙනවා මේ ලංකාවේ මීපැණි දේශීය වශයෙන් ඖෂධීය ගුණය වැඩි නිසා හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒත් එක්කම නමුත් අපි කනගාටුදායක කාරණයක් කියන්න තියෙනවා ශ්‍රී ලංකාවේ මීමැසි පාලනය ඉතා දුගී දුප්පත් තැනක තියෙනවා. දැනට වාර්ෂිකව නිෂ්පාදනය වෙන්නේ මීපැණි ටොන් 25ක් වගේ
වාර්තා වෙන විදිහට ඉන්දියාවේ නිෂ්පාදනය වෙන වාර්ෂිකව ටොන් 3000කට ආසන්න වෙන්නට මීපැණි. මේ 3000කට ආසන්න වෙන මීපැණි නිෂ්පාදනයෙන් ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඉන්දියාවේ මිනිසුන්ට ගත වෙන්නේ දවස් 21යි අවුරුද්දේ. බල්ලෝ කයියක් පට කරලා කේම කිලුයි